පිළිගන්නවා මගේ YouTube channel එක වෙන හැම එකටම මම වඩ ගෙනාව. ඉතින් Amnesty in Shadow කියන කතාවේ ඊළඟ එපිසෝඩ් දෙක. ඉදුවා මේ කතාවේ පළවෙනි එපිසෝඩ් තුන බලනොත් කියන ගිල අනිවාර්යෙන් එපිසෝඩ් තුන බලලා ඉන්න. ඒ වගේම තමයි තාමත් මගේ YouTube channel එක subscribe කරන්න කියනවා. පළවෙනි දින subscribe button එක දැම්මද click කරලා subscribe කරන්න. ඒත් එක්ක උදේට මුචි bell icon එක call කරොත් එම මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟට notification එකක් ගන්න ගන්න පුළුවන්. මේ වෙද්දී ශෙරී කල්පනා කරනවා සිටියට දුන්න චොකලට් එකට එයා අනිවාර්යෙන් යාට ස්තුති කරන්න ඕනේ කියලා. ඒ වුණාට ශෙරීට තාම හිතා ගන්න බෑ කොහොමද සිට් එක එයා කතාවක් අල්ලගන්නේ කියලා. මොකද සිට් කියන්නේ ගොඩක් කාර්යබහුල කෙනෙක්. එයා වැඩි කාවකක් කියා කරන්නේ නැහැ. ඒක හින්දා මෙයා කල්පනා කරනවා සිට් එක එයා මුලින්ම කතා කරන්න ගියොත් එයා මෙයාට කැමති වේද? එයා මෙයාව ගණන් ගනීද? ඔය වගේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ශෙරී ටික වෙලා කල්පනා කරලා මේ ගැන ඊට පස්සේ හිතනවා ඕනේ නෑ මම කියන්නේ නෑ කියලා. ඒ වෙලාවේ ශෙරීට මතක් වෙනවා එයාගේ තාත්තා කිව්ව කතාව. එයාගේ ශෙරීගේ තාත්තා කිව්වා අනිවාර්යෙන් ඒ ළමයාට ස්තුති කරන්න කියලා. ඒ වෙලාවේ ආයිසරක් ශෙරී කල්පනා කරනවා කොහොම හරි කරලා මේ දේ කරන්න ඕනේ. එයා මට චොකලට් එක ගන්න දුන්නේ මාත් මොකක් හරි යාට දෙයක් දීලා මේ කතාව ඉවර කරනවා කියලා තමයි ශෙරීගේ අයිඩියා එක වෙලා තියෙන්නේ. ඇලෙක්සියාගේ ඉස්කෝලේ හොඳම කඩුතරන් ශිල්පියා තෝරගන්න තමයි දැන් හදන්නේ. ඒ වෙලාවේදී ඒ ආරාධනා පත්‍රයක් හම්බෙලා තියෙනවා සිට්ටත්. සිට් කල්පනා කරනවා මේකට යනවද නැද්ද කියලා. මොකද සිට් කියන්නේ ගොඩක් දක්ෂ කඩුතර ශිල්පියෙක්. ඒ වුණාට මේ තරගයට ගොඩක් දෙනෙක් සහභාගී වෙනවා. ඇලෙක්සියා කියන්නේ රාජකීය කෙනෙක්. ඒකින්ද යාට තියෙනවා උපතිව මැජිකල් පවර්ස්. ඇලෙක්සියාගේ තව යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම රාජකීය. එතකොට මේගොල්ලෝ හැමෝටම තියෙනවා මැජිකල් පවර්ස්. ඒ හැමෝම ඉතින් මේ තරගයට සහභාගී වෙනවා. සීට් ප්‍රශ්නයක ඉන්න බව දැනගන්නවා නූ කියලා කියන්නේ ගැමාගේ සේවිකාවට. ගැමාගේ සේවිකාවට සිද්දුන නම තමයි නූ කියලා. සිද්ගෙන් නූ අහන මොකක් හරි ප්‍රශ්නයක් උතුමානද කියලා අහනවා. ඒ වෙලාවේදී සිත් කියන ප්‍රශ්නයක් නම් තමයි කියලා කියනවා. මං කල්පනා කළේ නූ මේ තරගයට යනවාද කියන උත්තරය කියලා කියනවා. සිද්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා නූ කියනවා මම ගියා කියලා කියනවා කෙනෙක් ෆලෝ කරගෙන. අපි ඔය බොරු රවට්ටන මිනිස්සුන්ගේ මරණ සෙවනැලි ආරක්ෂකගේ පස්ස තමයි කියලා කියනවා ගියේ. ඒ වෙලාවේදී එයා වැඩ කරන්නේ රෙක්ස් කියලා කෙනෙක් කියලා කියනවා. මේගොල්ලෝ හැමෝම රෙක්ස්ගේ සෙබළු කියලා කියනවා. රෙක්ස් කියන්නේ මේගොල්ලෝ අන්දර නිලධාරිය කියලා කියනවා. රෙක්ස් නෙමෙයි කියලා කියනවා මේගොල්ලෝගේ නායකයා. හැබැයි රෙක්ස් යටතේ තමයි කියලා කියනවා මේන සේරම සෙබළු වෙන්නේ. හරියටම කියනවා නම් උතුපාරණේ මේගොල්ලෝ ඔක්කොම රෙක්ස් නිකන් රූකඩ වගේ තමයි කියලා කියනවා. සිද්ධානුව නූගේ ඔයා කොහොමද ඔච්චර ඩීටේල් ටික හොයාගත්තේ කියලා. ඒ වෙලාවේදී නූ කියනවා මම මේ වැඩ කරනවා කියලා කියනවා. ඔය ඔබතුමාගේ ඉස්කෝලේ මම වැඩ කරනවා කියලා කියන පොඩි ෂොප් එකක් දාගෙන. මේ ෂොප් එක අපිට හොඳ ආදායමක් එනවා කියලා කියනවා. ඒ ආදායමටත් වඩා මට පුළුවන් කියලා කියනවා මෙතන ඉන්න ගමන් ගොඩක් දේවල් හොයාගන්න. ඒක හින්දා මම ඔබතුමාගෙනත් බලා කියාගෙන මේ ෂොප් එක ටිකත් කරා යනවා කියලා කියනවා. සිද්ද මේ හම්බුණ අවස්ථාව නම් හියෝනම් පට්ටම සතුටු කියෝ කියනවා අනිවාර්යෙන් ඔතෙන්ට යන්න කියලා කියනවා. මොකද අපි දෙන්න සහභාගී වෙන්න බෑ කියලා කියනවා. අපි දෙන්නට චොකලට් දෙන්න ගියාට පස්සේ ඒගොල්ලන්ගේ කොල්ලෝගේ හොඳටම කුටි කන්න උනා කියලා කියනවා. පේනවනේ කියලා කියන අපේ තාත්තේ ගොඩක් භයානකයි කියලා කියනවා. ඉතින් ඇවිද ගන්නවක් බැරිලා කියනවා තියෙන්නේ. හැබැයි ඔයාට පුළුවන් කියලා කියනවා දවස්තාව කියලා කියනවා මේක. ඔයාට පුළුවන් කියලා කියන අපස්සර ඇලෙක්සියාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න මේකෙන්. මොකද ඇලෙක්සියා ඔයා බ්‍රේක් අප් කළේ ඔයා වැඩක නැති කෙනෙක් කියලා ඉතින්දනේ. හැබැයි ඔයාට පුළුවන් නම් මේ තරගයට ඇතුළත් වෙලා එයාට වැඩ කැලේ දාලා පෙන්නන්න අනිවාර්යෙන් එයා අපස්සරක් වැඩ අවස්ථාවක් දෙයි කියලා කියනවා. මේ කතාව අහන ගමන් සිට් කරන්නේ ඉතින් මේ දෙන්නටම ගහන එක. සිට් කියන ඔය කතාව අපස්සරක් නම් කියන්න එපා කියලා කියනවා. මේ තරගෙට මං ඇතුළත් වුණත් ඒ ඇලෙක්සියාට වැඩ කැලේ පෙන්නන්න නෙමෙයි කියලා කියනවා. ඒකම දේ මගේ දක්ෂතාවය පෙන්වන්න කියලා කියනවා. කොහොමද ඔය තරගය ඇතුළත් වුණාට මට බෑ කියලා කියනවා. ඒගොල්ලොත් සටන් කරලා දිනන මොකද ඒගොල්ලෝ රාජකීය කියලා කියනවා. රාජකීයක සටන් කරන්න බෑ කියලා කියන මම වගේ සාමාන්‍ය කෙනෙක්ට. නූ ආන සිඩ්ගෙන් ඇත්තම උතුමානේ ඔයාලට පුළුවන් දාන ඔහොම චරිත දෙකක් මාරු කරලා කරන්න. ඒ වෙලාවේදී සිඩ් කියනවා කරන්න දෙයක් නෑ කියලා කියනවා. මම මගේ ටාගට් එකට යනකම් මේ දේ කරන්න වෙනවා කියලා කියනවා. අදිස්සියාරේ මේගොල්ලෝ දැනගත්තොත් මම තමයි Amnesty in Shadow කියන්නේ කියලා එතන උඩ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. මොකද ඒගොල්ලෝ දැනගන්නවා කියලා කියන මගේ අනන්තය. එහෙම වුණොත් එහෙම හදිස්සියවක්වත් මම මේ ප්ලේ කරන් ආපු සෙල්ලම මට ඉස්සරහට ප්ලේ කරන්න ගොඩක් අමාරු වෙනවා කියලා කියනවා. එහෙම වුණොත් මට හතුරු වැඩි වෙනවා කියලා කියනවා. හතුරු කොච්චර ප්‍රශ්නයක් නැහැ කියලා කියන මට ඉවර කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වුණාට ඒක මට කාටද කියලා කියනවා. මට කියවන්න ඕනේ සාමාන්‍ය ජීවිතයක් කියලා කියනවා. සිට් කියන අන්තිම පාන්නූට මං ආපු සරක් ඔයා හම්බ වෙන්න කියලා කියන මට අවශ්‍ය වුණොත් එහෙම අනිවාර්යෙන් මම ඔයාලට කතා කරන්න කියලා කියනවා. එතකන් ඉන්න කියලා කියනවා. තරගාවලිය පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ හැමෝම අභිභවා ගිහලා හැමෝම පරාජය කරලා වැඩිපුරම ලකුණු දාගෙන දැන් ඇලෙක්සියා. සිට් කල්පනා කරන ඇලෙක්සියාත් එක්කම මීට් එකක් දාගන්න ඕනේ කියලා. මොකද මීට කලින් ඇලෙක්සියාට හොඳ රිටර්න් එකක් දුන්න හින්දා සිට් ඔලුවක වැඩ කරනවා. සිට් තීරණය කරන මේ පාරන හොඳ ගේමක් දෙන්න ඕනේ හිතලා ඇලෙක්සියාම දාලා දෙන්න කියලා කියනවා. සිට් ගේමේ එල්ලීමේදී ඇලෙක්සියා ප්‍රතික්ෂේප කරනවා. ඇලෙක්සියා ප්‍රතික්ෂේප කළාට පස්සේ ඉතින් සිට් වැටෙන්නේ රෝස් කුමරියත් එක්ක. ඇලෙක්සියා කියන රෝස් කුමරියත් එක්ක තමයි යාට මීට් එක දාලා දෙන්න කියලා.
ඒ වෙලාවේදී සිට් ප්‍රතිවාදය වෙන්නේ රෝස් කුමරිය. සිට් රෝස් එක සටන් ගන්න ඉස්සෙල්ලා සිට් ස්කෑන් කරලා බලලා කොහොමද මෙයාගේ ස්කිල් කියලා. ස්කිල් කියලා බැලුවට පස්සේ සිට් තේරුම් ගන්න පුළුවන් අහලුගේ ස්කිල් එකක් නැති බව. ඒ වෙලාවේ සිට් කල්පනා කරනවා මෙයාට යාගේ බලය පාවිච්චි කළා නම් මොකක් හොඳට මෙයාට පහර දෙන්න පුළුවන් කියලා. ඒ වුණාට සිට් ඉස්සරහා ගොඩක් ලොකු පිරිසක් වට වෙලා ඉන්නවා. ඒක හින්දා සිට් තීරණය කරනවා යා ඉස්කෝලේ ඉගෙනගත්ත දේවලුත් එක්ක මෙයාත් එක්ක සටන් කරන්න. සිඩ් ඉතින් රෝසි ෆයිට් කරනවා. ෆයිට් කරාට පස්සේ රෝස් ගහන එක පාරකට සිට් එතරම් ඇදලා වැටෙනවා. ඇදලා වැන්නට පස්සේ රෝස්ට දිනුම දෙන්න හදනවත් එක්ක සිට් කියනවා නෑ මට තා පුළුවන්. මට යත් දෙවෙනි පාරත් ගහන්න පුළුවන් කියලා කියනවා. ආපහු සැරයක් ඉතින් රෝස් කරන්නේ ඉතින් සිට් එක ෆයිට් කරනවා. ආයෙත් සැරයක් රෝස් සිට් වරද කරනවා. වරද කළාට පස්සේ සිට් ආයෙත් කියනවා මට පුළුවන් කියලා. ඒ විදිහට රෝස් 10 පාරට වඩා සිට්ට පහර දෙනවා. පහර දීලා අන්තිමට සිට් ගිල්ලේ යනවා හැමතැනින්ම. ඒ සිට් වැඩි අතාරින්නේ නෑ. සිට් කියනවා මට පුළුවන් කියලා එයා දිගටම වෝට් කරන පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මේක රෝස්ට එපාර රෝස් තීරණය කරනවා දැන් මට මේක හොඳට මැච් කියලා හිතලා රෝස් තීරණය කරනවා සිඩ් එයාගේ මායා බලය පාවිච්චි සිඩ් ඉවරක් කළම දාන්න. ඒ වෙලාවේදී මේ තරගය නියෝජනය කරන පුද්ගලෙක් ඇවිල්ලා සිඩ් බේර ගන්නවා. සිඩ් බේරගෙන රෝස් කුමිට දිනුම දෙනවා. දිනුම දීලා පස්සේ සිඩ් කියනවා මට තාම ඇත්ත සටන් කරන්න පුළුවන් කියලා කිව්වට පස්සේ සිඩ් එයා කියනවා දැන් හොඳට මැච් කියලා කියනවා තරගය මැරෙන දහනව හදන්නේ මං තා පොඩ්ඩක් පරක් වුණා රෝස් කුමරිය අතින් තමසේ කෑලි කැබලි යනවා කියලා කියනවා. සිට් කියන්නේ පටන් ගන්න ඔයා කියන්නේ මට අදාළ නැහැ කියලා කියනවා. මේ තරගයේ නීති විරෝධී කියලා කියනවා. මට සටන් කරන්න පුළුවන්කම තමයි කියලා කියනවා. මට සටන් කරන්න නොදුන්නේ. මේ දේවල් හරියන්නේ නැහැ කියලා කියනවා. සිට් මෙතන ප්‍රශ්න දාන හින්දා මෙතනදී ආර්ෂු දෙන්නට කතා කරලා සිට් අරන් යන කියලා කියනවා. අරන් යන කිව්වට පස්සේ රෝස් කුමරිය කල්පනා කරනවා ඇත්තටම හොඳ ලස්සන නමක් තමයි කියලා කියනවා සිට් කියන්නේ. ඒ වුණාට එයාගේ වැඩ නම් හරි මෝඩයි කියලා කියනවා. සිට් කිය යාළුවෝ දෙන්න ඔට්ටු අල්ලලා තිනවා එයාලගේ සල්ලි ඔක්කොම ටික දාලා සිට් දිනයි කියලා. ඒ වුණාට සිට් පරාදයි. ඒකින්ද සිට් යාළුවෝ දෙන්නගේ රුපියලක් දැන් අත ඉතුරුලා නැහැ සීරම ඉවරලා තියෙන්නේ. සිට් වෙලා ඉතින් මේක නම් හරි ජොලි වැඩි. සිට් කල්පනා කරනවා අරුන්දරට හොඳ වැඩි කියලා සිට් ආතල්ලි යනවා. ෂෙරි දකිනවා සිට් හොඳටම තුවාලලා ඉන්නවා. ඒ වෙලාවේ ෂෙරි කියනවාට පුළුවන් තමයි චුට්ටක් කියලා මාත් එක්ක කතා කරන්න. සිට් කල්පනා කරන එක පාට මෙයාට මොකද මාත් එක්ක කතා කරන්න හිතුනේ කියලා. සිට දැන් අමතක වෙලා තියෙන්නේ සිට් මට චොකලට් එකක් දුන්නා කියලා. සිට් අහනවා ෂෙරිගෙන් ඇයි අහනවාට මාත් එක්ක කතා කරන්න ඕනුනේ. ෂෙරි කියනවා එහෙම විශේෂ හේතුවක් නැහැ කියලා කියනවා. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක කියන්නේ කොහොමද පටන් ගන්න කියලා මට තේරෙන්නේ නැහැ කියලා කියනවා. මම ඔයාලට දෙයක් ඇදුවා කියලා කියනවා ඔයාලට දෙන්නම. සිට් අහන මොකද්ද කියලා. මේ ලොකු දෙයක් නෙමෙයි කියලා කියනවා. මේකේ තියෙන බිස්කට් වගේක් කියලා කියනවා. ඔයා මට චොකලට් එකක් දුන්න හින්දා මම ඔයාලට මගේ බිස්කට් ටිකක් අරගන්න කියලා කියනවා. සිට් කියනවා මම ඔයාලට චොකලට් එකක් දුන්නේ අපොස්සරකේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කියලා කියනවා. අනිත් එකේ චොකලට් එක මම ඔයාලට ණයට දුන්න එකක් නෙමෙයි කියලා කියනවා. මට බිස්කට් ගෙනල්ලා එක පියවන්න. ඒක හින්දා ඒක මම දුන්නේ මගේ අතේ චොකලට් එකක් තිබ්බදී ඒ වෙලාවේදී ගෑන් ළමෙක්ට එක මට දෙන්න ඕනකමක් තිබුණා කියලා කියනවා. ඉතින් ඔයා තමයි කියලා කියන මට මුලින්ම හම්බුනේ. ඔයා තමයි කියලා මම ඒක දුන්නේ. ඒ වෙලාවේදී අපොස්සරක් ෂෙඩි කියන මම පිරිමි ළමයිගේ මීට කලින් කතා කරලා නැහැ කියලා කියනවා. මට කලින් පිරිමි ළමෙක් ඉඳලාත් නැහැ කියලා කියනවා මට ගොඩක් ළඟින් අවශ්‍ය කරපො. ඉතින් ඔයාලට පුළුවන් තරම් මගේ හොඳම යාළුවා වෙන්න. සිට් කල්පනා කරනවා මෙයා එන්න පොට ඉච්චර හොඳ නෑ වගේ කියලා. සිට් කල්පනා කරනවා ඇලෙක්ස්යාට කළා වගේ ටික දවසක් මෙයාව ආශ්‍රය කරලා ඊට පස්සේ මෙයාට ඇත්ත කියලා දානවා කියලා සිට් හිතනවා. සිට් කියනවා මම කැමතියි කියලා කියන වගේ යාළුවෙක් වෙන්න. මේ කතාව ඇහුණ ගමන් ඉතින් ෂෙරිට ගොඩක් සතුටක් ඇති වෙනවා. ෂෙරි යාගේ තාත්තට කියනවා තාත්තේ ඔන්න ඔයා කිව්ව විදිහට මම වැඩේ කළා කියලා කියනවා. දැන් මටත් පිරිමි යාළුවෙක් ඉන්නවා කියලා කියනවා. අවුරුදු ගානකට පස්සේ තමයි කියලා කියන මේ වගේ දෙයක් උනේ. මම හිතුවේ නෑ කියලා කියනවා ජීවිතේට මාත්ගේ පිරිමි යාළුවෙක් ඉදී කියලා. සිට් කල්පනා කරන එතකොට මේ සේරම ඩයලොග් යාගේ තාත්තා කියවද. ෂෙරිගේ තාත්තා සිට් ගාට එනවා. ෂෙරිගේ තාත්තා සිට් ගාට වෙලා සිට් කියනවා ඇත්තට මගේ දුව ගොඩක් අහිංසක ළමෙක් කියලා කියනවා. එයාට විට කාලෙන් කවුරක්වත් පිරිමි ළමෙක් ඉඳලා නැහැ කියලා කියනවා. ඇත්තේ කතා කරන්නේත් නැහැ කියලා කියනවා කිසිම කෙනෙක්. මේ කතා කියනකොටදී ෂෙරිට ගොඩ ලොකු ලැජ්ජාවක් ඇතිවෙනවා. ලැජ්ජාවක් ඇතිවුණාට පස්සේ එයාගේ තාත්තා කියනවා මේ දේවල් අනිවාර්යෙන් වගේ අලුත් යාළුවා දැනගන්න ඕනි කියලා කියනවා. මොකද මෙයා තමයි කියලා කියනවා වගේ පළවෙනි පිරිමි යාළුවා. එතකොට ඔයා එයා ගොඩක් විශ්වාස කරනවා කියලා කියනවා. ඉතින් ඒකින් ද හදිස්සියක් එතකොට එයා ඔයාව රිද්දර වාර ගන්න අඩුවේ කියලා කියනවා. මොකද හැමදාම මම ඔයාලා ඉන්නේ නැහැ කියලා කියනවා. ඒකින් ද මට දවසක දැක් ගන්න ඕනි කියලා කියනවා. ඔයා සතුටින් ඉන්නවා. මේ කතා ඔක්කොට යහට පස්සේ සිට් කල්පනා කරනවා සිට් වෙන්න අමාරුක තරම. මීට කාලෙන් නම් ඉතින් ඇලෙක්ස්ත් එක්ක තියෙන එෆා එක පොඩ්ඩක් බ්‍රේක් අප් කරගත්තා. ඉතින් ඒ මොකද ඇලෙක්ස් එයාගේ පවුල් කට්ටියත් එක්ක සම්බන්ධ කරගෙන නැති හින්දා. දැන් මේ කෙල්ල එයාගේ තාත්තවත් මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. සිට් කල්පනා කරනවා මේ කෙල්ලගෙන් කොහොමද බේරෙන්නේ කියලා. ෂෙරි ගෙදර ගිහලා සිට් දුන්න චොකලට් එකක් කකා එනකොට ෂෙට මතක් වෙනවා මීට කලින් ඇලෙක්ස්ත් එක්ක සම්බන්ධතාවයක් තියුණු බව සිට්. ෂෙරිට ඕන වෙනවා ඇත්තටම ඇලෙක්ස්ත් එක්ක දාම සිට සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැනගන්න ඇලෙක්ස්යාම හම්බෙලා. මොකද ඇලෙක්ස්ත් එක්ක තාම සම්බන්ධතාවයක් තියෙනවනේ ෂෙරිට බෑ යත් එක්ක ෆෑක පටන් ගන්න. එයා කල්පනා කරනවා අනිවාර්යෙන් ඇලෙක්ස්යාව හම්බෙලා. මේකේ ඇත්ත නැත්ත අනිවාර්යෙන් මම දැනගන්න ඕනේ කියලා.
ඇලෙක්සියා කාමරේලා බ්ලැක් කොෆි එකක් බිබී ඉන්නකොට ඇලෙක්සියාගේ කාමරේට කවුරු කෙනෙක් එන්න හදන බව ඇලෙක්සියාට තේරෙනවා. ඇලෙක්සියා ගිහලා කාමරේ දොර ඕපන් කරාට පස්සේ ඇලෙක්සියාට ඉතින් කෙනෙක්ව පේන්නේ නැහැ. මොකද ෂෙරි ගොඩක් මීටින් හින්දා ඇලෙක්සියාට පේන්නේ නැහැ. ඇලෙක්සියා දැක්කට පස්සේ ෂෙරි ගොඩක් බය වෙනවා. ෂෙරි ගොඩක් බය වුණාට පස්සේ ෂෙරි කියනවා මට ප්‍රින්සස් ඇලෙක්සියාවත් එක්ක කතා කරන්න ඕනි කියලා කියනවා. ඒ වෙලාවේදී ඇලෙක්සියා කියනවා ඔයාට මොනවද අහන්න මාත් එක්ක කතා කරන්න ඕනේ. ෂෙරි ඇලෙක්සියා කාමරේට ගියාට පස්සේ ඇලෙක්සියා කාමරේ තිබිලා සිඩ්ගේ ෆොටෝ ගොඩක් යට හම්බෙනවා. ඒව දැක්කට පස්සේ ෂෙරි කල්පනා කරන ඇත්තට තාම මේ දින අතර එෆෑ එකක් තියෙනවද දන්නේ නැහැ කියලා. ඇලෙක්සියා දෙනවා ෂෙරිට බ්ලැක් කොෆි එක හදාගන්න කියලා ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දුන්නාට පස්සේ ෂෙරි බ්ලැක් කොෆි එක හදන්න බොන්නේ නැහැ. ෂෙරි හදන්න බොන්නේ මිල්ක් කොෆි එකක්. මේ දේ දැක්කට පස්සේ ඇලෙක්සියා කියන ඇත්තටම ඔයා අහම දහනවා මේක හදන්න බොන්න කැමති. කිරි කොෆි එකට මම ගොඩක් කැමතියි කියලා කියනවා. අනිත් ඒවාට වඩා ඇලෙක්සියා කියන මම දන්නවා කියලා කියනවා ඔයා මාව හම්බෙන්න ආපේ කියලා. මගේ අක්කා ඔයාට දුන්න ආටිෆෙක්ට් එක ආරක්ෂා කරගෙන තව කට්ටිය මත කියලා නේද අහනවා ඔයා මගෙන් මේ අහන්නේ. ඒ වෙලාවදී මෙයා කියනවා නෑ කියලා කියනවා. ඇලෙක්සියා දෙවෙනි පාට අහනවා එහෙනම් ඔයාගේ කොලෙජ් එකේ ඔයාට කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් දැම්මද මේ සම්බන්ධයෙන් කියලා අහනවා. ඒ වෙලාවදී මෙයා නෑ කියලා කියනවා. ඇලෙක්සියා කියනවා එහෙනම් මට කියන්න කියලා කියනවා ඇයි ඔයා මාව හම්බෙන්න ආවේ කියලා. ෂෙරි කියනවා ඇලෙක්සියාට මම ආවේ ඔයාගේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරන්න කියලා කියනවා. මේ කතාව කියවුන ගමන් ඉතින් ඇලෙක්සියාගේ හිත අවුල්ලා යනවා. හිත අවුල්ලා ගියාට පස්සේ ඇලෙක්සියා අහනවා මගේ රිලේෂන්ෂිප් එකත් එක්ක ඔයාට මොකක්ද අහනවා කතා කරන්න තියෙන්නේ. ඒ වෙලාවෙදී මෙයා කියන්න පටන් ගන්නවා මම මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි කියලා කියනවා සිඩ් අතරේ. ඔයා අතරේ තාමත් ඒ කලින් තිබ්බ වගේ රිලේෂන්ෂිප් එකක් තිබ්බද? ඒව තාමත් ඒක තියෙනවද නැද්ද කියලා විතරයි කියන මට දැනගන්න ඕන කමක් තියෙන්නේ. ඇලෙක්සියා කියනවා ඒක නම් ඔයාගේ ප්‍රශ්නේ ඒ කියන්නේ ඉච්චරි තන දෙයක් නැහැ කියලා කියනවා ඔයා. මොකද අපි දෙන්න අතර එහෙම දෙයක් නැහැ කියලා. අපි බ්‍රේක් අප් වුණා කියලා කියනවා. මම තීරණය කළා කියලා කියනවා එයා මට සෙට් වෙන්නේ නැහැ කියලා. ඒකින්ද මං එයාව අතහැරලා දැම්මා කියලා කියනවා. කොලෙජ් එකේ ගොඩක් කට්ටිය ඔය ගැන කතා කරනවා කියලා කියනවා. එයා මාව ඇත්තටයි කියලා. එහෙම දෙයක් වෙලා නැහැ කියලා කිව්වා. උනේ මං එයාව අතහැරපි කියලා කියනවා. මොකද මම හිතුවයි කියලා කියනවා එයා මට සෙට් වෙන්නේ නැහැ කියලා. අනිත් එක මම වගේ කෙනෙක්ට එයා වගේ පොඩි කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ෂෙරි කියනවා ඔයා එයාව අතහැරපි ගොඩක් හොඳයි කියලා කියනවා. ඇලෙක්සියා අහනවා ඇයි කියලා. ෂෙරි කියනවා බොස්සට මොකද මම දැන් එයාට කැමතියි කියලා කියනවා. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා කියනවා. එයා මට චොකලට් ගෙනත් දුන්නා කියලා කියනවා. ඒක හින්දා අපි දෙන්න අතරේ පොඩි යාළුකමක් තියෙනවා කියලා කියනවා. ඒක පස්සේ රිලේෂන්ෂිප් එකක් දක්වා වැඩි දියුණු වෙයි කියලා කියනවා. මම හිතනවා කියලා කියනවා ඉතින් අනිවාර්යෙන් වෙයි කියලා. මට දැනගන්න ඕනුනේ ඔයා තාමත් එයාට ආදරෙද කියලා විතරයි කියලා කියනවා. මොකද ඔයා එයාට ආදරය කරනවා නම් මට බෑ කියලා කියනවා එයාට ලඟ වෙන්න. මේ කතාව ඇහුන ගමන් ඉතින් ඇලෙක්සියාගේ අතේ තිබ්බ තිය කෝපෙත් හෙල්ලෙන්න පටන් ගන්නවා. මොකද එයාට හොතරම කේන්ති යනවා. ඇලෙක්සියාට දැන් ඕනකම තියෙද්දි මේ කෙල්ලට හොඳ පාරක් ගහන්න. ඇලෙක්සියාගේ අක්කා ඉතින් එයා කෙල්ලව ආරක්ෂා කරන්න කියලා ඉතින් ඇලෙක්සියාට කිව්ව හින්දා ඉතින් කරන්න වෙන්නේ නැහැ. ඇලෙක්සියා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මගේ කිසිම බාධාවක් නැහැ කියලා කියනවා ඔයාට. ඔයාට පුළුවන් කියලා කියනවා ඔයාගේ සීඩ් එක සතුටෙන් ඉන්න. එහෙම කියලා ඇලෙක්සියා එයා කෝපෙ බින් තියෙනවා. මොකද ඒ කෝපෙ දැන් පුපුරන්න ඔන්නම එන්න තියෙන හින්දා. ඇලෙක්සියා කියනවා ඔයාට උච්චරණ මගේ දැනගන්න ඕනේ එහෙනම් යන්න කියලා කියනවා. මොකද මට මගේ අක්කාත් එක්ක පොඩි කතාවක් තියෙනවා කතා කරන්න. ඒ කතා කරලා ඉවරට පස්සේ මම අනිවාර්යෙන් ඔයාව අපොස්සරයක් හම්බ වෙන්න කියලා කියනවා. ෂෙරි ඇලෙක්සියාට ස්තුති කරලා ඉතින් මේ දොර සතුටින් වහලා දාලා එයා ඉතින් ආතල්ල කියනවා. ආතල්ලේ ගියාට පස්සේ ඇලෙක්සියාගේ සෙවලෙක් බලනවා කන තියලා ඇලෙක්සියා කාමරේට. ඒ වෙලාවේදී ඒ කාමරෙන් යන පටන් ගන්න වීදුරු බඩු පෙරලෙන වීදුරු පුපුරන සද්දයක් යන පටන් ගන්නවා. රෝස් කුමරි එන සිද්ධි ක්ලාස් එකට සිද්ධි ක්ලාස් එකට ඇවිල්ලා රෝස් කුමරි කියනවා මම බලතුය ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා කියනවා. ඉතින් ඒකින්ද මට ඕනේ කියලා කියනවා මාව ගාඩ් කරන්න පුළුවන් හොඳ කඩුසටහන් දන්න කට්ටියක්. මගේ ලිස්ට් එකේ තියෙන විදිහට මේ දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් නම් මගේ බොඩි ගාඩ් කෙනෙක් විදිහට වට ඉන්න පුළුවන් කියලා කියනවා. ඒ වෙලාවේදී හුඟක් කට්ටියදී කැමති වෙනවා මේ වැඩේට. ඒනවල සිඩ් නම් මේ ගණන් ගන්නවක් නැහැ. රෝස් මේක දැක්කම මම අඳුර ගන්නවා මේ තමයි සිඩ් කියලා. ඒත් එක්කම රෝස්ට ඕන්නෝ සිඩ් එක චුට්ටක් කතා කරන්න. සිඩ්ගේ මේ කතාවට දැන් අලුතෙන් විලන් කෙනෙක් එන්න යන්නේ. මේ විලන් නයිට් කෙනෙක්. මේ විලන්ට හැකියාවක් තියෙනවා මැජිකල් පවර්ස් තියෙනවා. ඒ විතරන්නේ මෙයාට පුළුවන් ආසි පියාඹන්න. ඒ වගේ ගොඩක් ලොකු බලයන් තුනක් මෙයාට තියෙනවා. මෙයා ගාව තියෙනවා හරියටම ආටිෆෙක්ට් එකක් තියෙනවා එයාගේ ඇහැක් වගේ. මේ ආටිෆෙක්ට් එකෙන් පුළුවන් එයාට යටත් කරගන්න ඕන භූමියේ කොහේ හරි තැනක ඉන්නවා නම් මැජිකල් පවර්ස් යූස් කරන කෙනෙක්. එයාගේ මැජිකල් පවර්ස් සේරම දේවල් ටික දුර්වල කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාවෙන් එයාගේ මිනිස්සුන්ට එයාට බලයන් ඒ විදිහට අරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙයාගේ මේ තියෙන ඇහෙන් පුළුවන් ඒ මැජිකල් පවර් යූස් කරන හැම කෙනාගේම බලයන් නැති කරලා දාන්න. එයා ඒක පාවිච්චි කරනවා සිඩ්නි ස්කෝල්ට මේක පාවිච්චි කරලා එයා හදන්නේ කවුද ඇත්තටම මේ ෂැඩෝ කියලා හොයාගන්න. නයිට් එයාගේ මෙවම ආරම්භ කරනවා. ආරම්භ කළාට පස්සේ
නයිට් ගා තිබුණ ආටිෆෙක්ට් එකෙන් සම්පූර්ණයෙන්ම සෙට්ගේ ස්කෝලෙම සර්කල් එකක් මෙයා කව කරනවා. කව කරලා ඉවර කළා සම්පූර්ණ මෙයා හිර කරලා ඉවර කළා එයා ගාව ඉදුණු සෙබළු ටික සේරම මේගොල්ලෝ ස්කෝලේ කට්ටියව අල්ලගන්න කියලා යනවා. මේ නයිට් හිතනවා මේ ස්කෝලේ කෙනෙක් නම් මේ ෂැඩෝ කියලා කියන්නේ. එයා අනිවාර්යයෙන් මෙයාට කොටු කරන්න හැකියාවක් ලැබෙයි කියලා. සිද්ධ තේරෙනවා එයාගේ මායා බලය ටිකක් වීක් වෙලා කියලා. එයා කල්පනා කරනවා මේ මොකද්ද වෙන්නේ කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ සිද්ධ තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. සිද්ධ තේරෙනවා එයාව කවුරු කෙනෙක් ලුහු බඳිනවා කියලා. මෙතෙන්ට රෙක්ස්ගේ සෝල්ජර් කෙනෙක් කෙනා සෝල්ජර් කෙනෙක් ඇහලා ප්‍රින්සස් රෝස්ට පාර දෙන හදනකොටම සිඩ් මේක දකිනවා. සිඩ් මේදී දැකලා ප්‍රින්සස් රෝස්ව ආරක්ෂා කරනවා. මොකද ප්‍රින්සස් රෝස්ට දැන් බලයක් නැහැ. එයාගේ මායා බලය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. නයිට් ගාව තියෙන ආටිෆෙක්ට් එකකින්ද සිඩ් රෝස්ව ආරක්ෂා කරන්න ගියාට පස්සේ රෙක්ස්ගේ සෝල්ජර් ගහන පාරදී කොටු වෙන සිඩ් කොටු වුණාට පස්සේ සිඩ් ඉතින් එයාගේ මායා බලය පාවිච්චි කරන්න බෑ මේගොල්ලෝ ඉස්සරහා. සිට් කරන්නේ යාගේ මැජිකල් පවර් එක භාවිතා කරලා පැය භාගයක මරණයක් ගන්න එක. පැය භාගයක මරණයක් ගත්තට පස්සේ යාට පුළුවන් යාගේ හෘද ස්පන්දන පාර නතර කරතයි. නතර කළාට පස්සේ සිකේනා රෝස්ට මට දැන් යන්න කාලේ හරි කියලා මට තේරෙනවා කියලා කියනවා. මැරෙනවයි කියන එකේ වේදනාව මට දැන් හොඳට තේරෙනවා කියලා කියනවා. සිට් මැරෙනවා දැක්කට පස්සේ රෝස්ට මේක දරන්න බැරිනවා. රෝස් හයියෙන් අඬන්න පටන් ගන්නවා. එයාගේ ඉතින් ඒ කඳුළු ඉතින් සිට්ගේ මූණට වැටෙන්න පටන් ගන්නවා. මූණට වැටෙන්න පටන් ගත්තට පස්සේ මේ රෙස්ගේ සෝල්ජර් කියනවා මෙයාට උනුත් ඔයාට වෙන්න ඉස්සෙල්ලා මෙතන ප්‍රශ්න දාගන්න එපා කියලා කියනවා. ඔයගොල්ලෝ හැමෝම එන්න ඕනේ කියලා කියන අපිත් එක්ක. එහෙම නැතුනොත් මෙයා ගියතැන්ටත් ඔයාලට යන්න පුළුවන් කියලා කියනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අහනවා. මේ කතාව අහනවා රෝස් කියනවා මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න කියලා කියනවා. පැය භාග ගියට පස්සේ සිට් කරන්නේ ඉතින් යාගේ පපුවට 4 පාරක් හයියෙන් ගහන එක. 4 පාරක් හයියෙන් ගැව්වට පස්සේ සිට්ගේ හાર્ට් බීට් එක අපස්සරක් හරිනවා. හරි ගියට පස්සේ සිට් කල්පනා කරනවා ඉතින් මං ගාව තියෙන ශක්තියන් වලින් මේ හැකියාව ගොඩක් හොඳයි කියලා කියනවා. මොකද හරියටම පැය භාගයක් මම මැරෙනවා වගේ තමයි කියලා කියන ඉදී. හැමෝම විශ්වාස කළේ මම මලා කියලා කියනවා. දැන් පටන් ගමු කියලා කියන මගේ වැඩේ. එම කියලා සිට් කරන්නේ මායා බලය පාවිච්චි කරලා කඩු පාරේ විදුරු පාරක් ටික සේරම මෙහුන් දාලා අතනම සූ කරගන්නවා. ෂෙරියෝ හැමෙන් රෙක්ස් එනවා. රෙක්ස් ඇවිල්ලා ෂෙරිට කියන පටන් ගන්නවා. අපි ගාව මේ වෙනකොටත් එක ආර්ටිෆැක්ට් එකක් තියෙනවා කියලා කියනවා. මම දන්නවා කියලා කියනවා. ඊටු ආර්ටිෆැක්ට් එක තියෙන ඔයා ගාව කියලා. ඒකින්ද ප්‍රශ්න දාගන්න නැතුව මට ආර්ටිෆැක්ට් එක දෙන්න කියලා කියනවා. ඒ වුණොත් මට ඔයාලට කරදර කරන්න ඕනේ නැහැ කියලා කියනවා. හැබැයි ඔයා ඒක දුන්න නැත්නම් කරදරයක් වෙයි කියලා කියනවා. ඒකින්ද ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ කියලා කියනවා. රෙක්ස් ෂෙරිට පහර දෙනවත් එක්කම අයිරස් කුමරිය ෂෙරි ආරක්ෂා කරන්න දුන්න බොඩිගාඩ්ලට කියන බොඩිගාඩ්ලට කැවිලා වාට කිසිම දෙයක් කරන්න බෑ කියලා කියලා ෂෙරිට අපි ජීවිතේට ඉන්නකම් අපි ආව ආරක්ෂා කරනවා කියලා කියනවා. රෙක්ස් කියනවා එහෙනම් ඉතින් මුලින්ම ඕගොල්ලෝට දෙන්න මරලා දාලා ඊට පස්සේ මම එයාගෙන බලා ගන්න කියලා කියනවා. පුළුවන් තරම් කයින් යාට දුවන්න කියලා කියන්නේ කියලා කියනවා. හැබැයි යා කොච්චර දුවත් එයාට යන්න පුළුවන් කමක් තියෙන්නේ මේ ඉස්කෝලේ වටේ විතරයි කියලා. සිට් නගිනවා මේ බිල්ඩින් එක උඩටම නැග්ගාට පස්සේ සිට් බලාගෙන පුළුවන් වෙනවා රෙක්ස්ගේ බොඩිගාඩ්ලා ටික. රෙක්ස්ගේ සෝල්ජර්ස් ටික ගොඩාක් ඉන්නවා. ඉතින් සේම සෙගනලි ආර්ෂෝ කියලා මිනිස්සු රබට් සිට්ගේ නමුදුකුණා කන සෙට් එකක් තමයි ඉන්නේ. සිට් තීරණය කරනවා මුන්ට හොඳ පාඩමක් ගන්න ඕනි කියලා හිතලා සිට් කල්පනා කරනවා මුන් ඔක්කොම ටික එකපාර මල්ල දාන්න ඕනි හිතලා සිට් කරන්නේ යාගේ අඳුරු සෙගනලි බලය අරගන්න එක. අඳුරු සෙගනලි බලය අරගෙන එයා කරන එයා හදාගෙන පුදු දුන්නකෝ එක. දුන්නකෝ හදාගෙන මෙතනව සෝල්ජර්ස්ලා 100ක් විතර මේ 100ටම එයා කරන්නේ එක මරණ එක. එක මරලා දාන මේ සේරම ඉක්මනින්ම අයින් කරනවා දැන්. මොකද මේ කෙනෙක් හරි දැක්කොත් එම ඒගොල්ලෝ උඩ කලබල වෙන හින්දා මේ මැරිච්ච ඩෙඩ් බොඩි කිසිම එකක් එයා පෙන්නන්න තියන්නේ නැහැ අපි කිසිම කෙනෙක්ට. සිත් දකිනවා ෂෙරිගේ පස්සෙන සෝල්ජර්ස් ටික පන්නනවා කියලා එයා මරන්න. සිත් කරන්නේ ඉතින් ෂෙරිට හොරෙන් මේ බොඩිගාඩ් ටික මරන එක. මේ බොඩිගාඩ් කෙනෙක් මරනකොට එන පොඩි සද්දයක් ආවට පස්සේ ෂෙරි හැටලා බලනවා මොකක්ද ඒ සද්ද කියලා. ඒත් එක්ක මෙයා තීරණය කරනවා මං හිතන විදිහට ඒක මගේ මනසේ දිච්ච දෙයක් වෙන්න දී තමයි එයා හිතන්නේ. ෂෙරිට තේරෙන්නේ නැහැ එයාගේ පස්සෙන් සෝල්ජර් කෙනෙක් එන බවක් ෂෙරිට තේරෙන්නේ නැහැ. ෂෙරි ඉතින් ඔහෙ යනවා. සිත් දන්නවා ෂෙරි කියන්නේ ගොඩක් බොරුද කෙනෙක් කියලා. සිත් තීරණය කරනවා එයාගේ පස්සේ කියන සෝල්ජර්ස් ටික ඉක්මනින් මරලා දාලා ඊට පස්සේ එයාගෙන් ඩග්ගාලා අයින් වෙලා ඊළඟ වැටි කරන්න ඕනි කියලා. සිට් කියනවා ෂෙරිට ඔයා ඔය දාගෙන සෙරපු දෙක හරියන්නේ නැහැ කියලා කියනවා. ඔය සෙරපු දෙක අයින් කරලා ඔයාට ගැළපෙන දෙකක් දාගන්න කියලා කියනවා. ඔය සෙරපු දෙක හින්දා ඔයා වැටෙන්නත් ගියා කියලා කියනවා. ඒකින්ද ඔය සෙරපු දාගන්න මේ වෙලාව හදිස්සි ගමනක් යන්න බෑ කියලා කියනවා. ඔය සෙරපු දෙක අනිවාර්යෙන් අයින් කරලා දාගන්න කියලා කියනවා. ෂෙරිව මරන්න ආපු සෝල්ජර්ස්ලා සිට් 5 දෙනෙක් මරනවා. 5 දෙනෙක් මරුණ පස්සේ සිට් අහනවා ඔයා මොකක්ද අහන මේ කරන්නේ මේ ආපු දින අතර ගන්න ඔයාගේ ප්ලෑන් එකක් මොකක්ද හරි දෙන්න අහනවා. සිද්ධ ෂෙරි කියන ඔව් කියලා කියන මං ගාව සැලසුමක් තියෙනවා කියලා බලන්න කියලා කියනවා. මේ පොතේ සඳහන් වෙන විදිහට මේ තියෙන ආර්ටිෆැක්ට් එකෙන් තමයි කියලා කියන මේ හැමදේම කරලා තියෙන්නේ. මේ ආර්ටිෆැක්ට් එක භාවිත කළාට පස්සේ මැජිකල් පවර්ස් තියෙන කිසිම කෙනෙකුට මැජිකල් පවර් යූස් කරන්න බෑ කියලා කියනවා. එතකොට යාගේ බලය සම්පූර්ණයෙන්ම අඩපාන වෙනවා කියලා කියනවා. එයා නිකම්ම සාමාන්‍ය මිනිස්සෙක් කියලා යනවා කියලා කියනවා. එතකොට මේ විදිහට නතර කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ ගොඩක් බලයන් සම්පන්න කෙනෙකුට විතරයි කියලා කියනවා. සිට මතක් වෙනවා එන එක තමයි මේකට හේතුව.
ඒක තමයි රෝස්ගේ බලය අර වෙලාදී එකපාරට නැති වෙලා ගිහින් කියලා සිට් කල්පනා කරනවා. සිට් කියන ශරීරයට ඒ වුණාට මම දැක්ක කියලා කියනවා ප්‍රතිවිරුද්ධ පිළේ කෙනෙක්ගේ බලය නතරුන් නැහැ කියලා කියනවා. එයාගේ බලය ඒ විදිහටම තිබුණා කියලා. ඒ මොකක්ද අහනවා ඒ කතාව. ඒ වෙලාවදිම ශරීරය කියන මේ බලය මේ ආර්ටිෆැක්ට් එකකින් පුළුවන් කියලා කියනවා කැමති කෙනෙකුට බලය සපයන්න වගේම අපි කැමති නැත්තම් කෙනෙක්ට ඒ කෙනාගේ බලය දුර්වල කිරීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. මේක සම්පූර්ණයෙන් භාවිතා කරලා තියෙන ඉතින් ඒගොල්ලන්ට වාසිදායක වෙන්න කියලා කියනවා. මේ වගේ ආර්ටිෆැක්ට් ගොඩක් භයානකයි කියලා කියනවා. ඉතින් මේ වගේ ආර්ටිෆැක්ට් එක නතර කරන්න හැකියාවක් තියෙනවා කියලා මම ගා. මොකද මේකේ වගේම තවත් ආර්ටිෆැක්ට් එක මං ගාව තියෙනවා කියලා කියනවා. ඒ තියෙන මේ කියලා කියනවා. මේකේ පුළුවන් කියලා කියන ඒ සමාන බලයක් මෙතනක් තියෙනවා කියලා කියනවා. මට මේ දේ කරන් තනියෙන් බෑ කියලා කියනවා. මගේ රූම් එකට ආපස්සට මට යන්න වෙනවා කියලා කියනවා. මොකද එතන රූම් එකේ තියෙනවා කියලා කියන මට අවශ්‍ය කරන ඩීටේල් ටික. මේ ඩීටේල් ටික මට ගෙනන දෙන්න පුළුවන් නම් ටග්ගාලා ඉක්මනටම කෙනෙක්ට මට පුළුවන් කියලා කිය මේ වැඩේ ඉක්මනින්ම කරගන්න. මේ වැඩේ ඉක්මනින් කරගත්තට පස්සේ මම මේ නිර්මාණය කරගත්ත බලසැපම හයි කරන්න කියලා කියන බිම්හාලේ මේක හයි කරලා පස්සේ එතනින් එහාට පුළුවන් කියලා කියන අපිට මේ වැටි කරගන්න. මම හිතන විදිහට මට මේ දේ නියමටම කරන්න පුළුවන් වෙයි කියලා කියනවා. මට කාගවත් පොරණ එකක් නැහැ කියලා කියනවා. සිට් කියන මට ඔයා කිව්ව හැම කතාවම හොඳට තේරුණා කියලා. හැබැයි ඉතින් ඔයා අන්තිමටම කිව්වට ගියාම ටිකක් මෝඩයි කියලා කියනවා. කමක් නැහැ කියලා කියනවා. ඔයා කැමතිද මං ඔයාට බොට්ටේ ඔක්කොම ටික ගෙනත් දෙන්නම් කියලා කියනවා. රෙක්ස්ගේ ලීඩ් අහන මට කියන්නේ කියලා කියනවා ආර්ටිෆැක්ට් එක කාගත්තද කියලා. ඒ වෙලාවට රෙක්ස් කියනවා මම දන්නවා කියලා කියන හරියටම කාගවද එක තියෙන කියලා. රෝස් පාට කොණ්ඩියක් තියෙන කොට කෙල්ලෙක් ගාව තමයි කියලා කියන ඒ ආර්ටිෆැක්ට් එක තිබ්බේ. මම හිතන්නේ එයා ගාව තමයි කියලා කියන මම සැක කරනවා කියලා තියෙන. මොකද එයා මගෙන් දෙයක් හංගගත්තා කියලා කියනවා. ඒක හින්දා මම හිතන්නේ එයාම තමයි කියලා කියනවා. මම එයාව ඉක්මනින්ම අල්ල ගන්නවා කියලා. මොකද මගේ සෙබළු දැන්ටමත් එයාව අල්ලන් නැති කියලා කියනවා. රෙක්ස්ගේ ලීඩ් කියනවා මෙතන විවේක ගන්න පුළුවන් එක කෙනාට විතරයි කියලා කියනවා. එක්කෙනා තමයි කියලා මම. ඒතකොට අනිත් උන් මගේ සෙබළු කියලා කියනවා. ඒතකොට උන්ට විවේක ගන්න අයිතියක් නැහැ කියලා කියනවා. ඒක ඔයාටත් පොදුයි රෙක්ස් කියලා කියනවා. දැමම ගිහලා ඒ කෙල්ල වරන් එන්න කියලා කියනවා. එහෙම නැතුනොත් මගේ බලයෙන් මම මෙතන තවස් ඉවරක් දානවා. මොකද මට රූකඩ ඕනේ නැහැ කියලා කියනවා. මට ඕනේ කියලා කියන වැඩ කර මිනිස්සුන්ග. මම මේ කරන දේ මට ඉක්මනින්ම කරගන්න ඕනේ කියලා කියනවා. මෙතන මේ ජොලි කර කාලයක් නැහැ කියලා කියනවා. ඉක්මනින්ම මං කිව්ව දේ කරන්න කියලා කියනවා. රෙක්ස්ගේ ලීඩර් මේ කතා කරන පස්සේ රෙක්ස් ගොඩක් බයලා ලීඩර් කියන පටන් ගන්න සමා වෙනස කියලා කියනවා. මම ඉක්මනින්ම මේ දේ කරන්න කියලා කියනවා. රෙක්ස් යාගේ උපරිම බලය පාවිච්චි කරනවා සිඩ් එක ෆයිට් කරන්න. මොකද රෙක්ස් ගාව දුස්සේරම් බොඩි කාල්ට් එක සිඩ් මාලා දාලින්දා. රෙක්ස් යාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා සිඩ් නතර ගන්න තරම් බලයක් යට තියෙන්නේ නැහැ. ඒ අන්තිමට බයලස් රෙක්ස් කියන පටන් ගන්න ඔයාගේ කොහොමද ඔච්චලක බලයක් තියෙන්නේ. ඒ මාධ්‍යම රෙක්ස් සිඩ් කරන්නේ රෙක්ස්වත් මරලා දාන එක. සිට් හරිම වෙලාවට කියලා දෙන ශරීරයට අවශ්‍ය කරන බොට් එක. අවශ්‍ය කරන බොට් එක ගෙන්දට පස්සේ මේ ආර්ටිෆැක්ට් එකේ තියෙන ඩිසයින් එක ශරීර කරානදී එයාගේ බුක්කේ සටහන් කරගෙන එයා හදන්න ඉතින් මේ ආර්ටිෆැක්ට් එකට පණ දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට එමනස් ඉන් ෂැඩෝ කියන කතාවේ තවත් එපිසෝඩ් දෙකක් ඉවරනවා. ඉදිරියම මේ කතාව මොකද ඉතින් අනිවාර්යයෙන් මට පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ තමයි. ඔයා තවත් මගේ YouTube channel එක subscribe කරලාද කියන්නම්. පල්ලෙහාට subscribe button එක දැම්මද click කරලා subscribe කරන්න. ඒත් එක්ක තිරපුචි bell icon එක ඔල් කරොත් මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම notification එක ගෙන ගන්න පුළුවන්.